අද උදේ කෑමට හදාගත්ත කෑම මොනවද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මං කොල කැඳ එකක් හදාගත්තා. ඒ වගේම කව්පියට තම්බා ගත්තා. පානුත් තිබුණා. ඊළඟට දුවට ගෙනියන්න හදපු බත් එකට උදේ ටිකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. කෙසෙල් කොලේ තවලා දාගත්තා. ඊට පස්සේ සුදු බත් එක මම දාගත්තා. බෙදුවා. මම මේකට කන්න මොනවද හදාගත්තේ කියලාත් පෙන්නන්නම්. සුදු බත් එක රස්නේ හින්දා පොඩ්ඩක් මම ඒක නිවෙන්න අරිනවා. රස්නේ පිටින් බෙදන්න එපා. එතකොට ටිකක් වෙලා යනකොට බත් එක නරක් වෙන්න බලනවා. වාෂ්පේ පොඩ්ඩක් පිට වුණාට පස්සේ තමයි බත් එක ඔතන්න ඕනි. කෙසෙල් කොලේ ඔතනකොට මැල්ලුම ඇදුවා. මම බෝංචි වලට අල දාලා කිරට ඉව්වා. ඒ ටික මෙහෙම බෙදාගත්තා. හොදි පොඩ්ඩකුත් දාගත්තා. ඊට පස්සේ මම හැදුවා පරිප්පු. හැමදාම පරිප්පු ඕනේ අපේ ගෙදර කට්ටියට. පරිප්පු ටිකකුත් බෙදාගත්තා. මේ කවුපි අමු කවුපි වේලිච්ච ඒවා නෙවෙයි. රත්නපුරේ ටවුන් එකට ගෙනත් තිබුණා අමු කවුපි වගේක්. ඒක ගෙනල්ලා අපි උදේට තම්බලා කන්න ගත්තා ඒක. මම ඒකෙන් ටිකකුත් බත් එකට දැම්මා. ඊළඟට මේ මස් එක්ක තිබ්බොටු දාලා මස් පොඩියට කපලා තිබ්බොටු දාලා බැද්දා මේ ටික. මේ විදිහට තිබ්බොටු ගොඩක් ಗುಣ කෑමක් ඒකේ යකඩ තියෙනවා. ඒ වගේම ළමයි කන්න ආසයි. මං තිබ්බොටු දාලා තමයි මස් ටික හදාගත්තේ. තෙල් පොඩ්ඩක් දාලා මේ විදිහට තමයි උදේ මම බත් එක බැඳගත්තේ. ඒක මම මේ විදිහට උතා ගත්තා. චුට්ටක් වාෂ්පේ අන්නැරලා උතන්න ඕනේ. නැත්තම් දවල් වෙනකොට නරක් වෙන්න බලනවා. රස්නේ පිටින්ම එතුවහම පොඩ්ඩක් නිවෙන්න ඇරලා තමයි බත් එක උතා ගන්න ඕනි. මම ඒක මේ විදිහට උතා ගත්තා. තද වෙන්න. මේක තමයි ඊට පස්සේ මම කොල කැඳ එක හදාගත්ත හැටි අර බත් එකෙන්ම ටිකක් මේ වගේ බ්ලෙන්ඩ් කරලා දාගත්තා. ඒකට වතුර පොඩ්ඩක් දාලා ඉඟුරු සුදු ලුණු දාලා පොල් කිරි ටිකක් දාගත්තා. ඊට පස්සේ මම මේකට මේ ඉඟුරු සුදු ලුණු පොඩ්ඩක් තල්ලා දාගත්තා. කරපිංච කැඳක් තමයි හැදුවේ. කරපිංචකට පොල් පොඩ්ඩ වෙන්න දාලා බ්ලෙන්ඩ් කරගෙන ඒකේ ඉස්ම ටික මිරිකලා මේක රත් කරලා අරන් ඒකත් දාලා කැඳ එක හදාගත්ත ඉක්මනට මේ තියෙන ඉස්ම ටික කරපිංච ටික ඊට පස්සේ ඒක ටිකක් රත් කරලා ගත්තාම ඉක්මනින් කැඳ එක හදා ගන්න පුළුවන්. කරපිංච කැඳ ගොඩක් ගුණයි. එකක් කොලෙස්ටරෝල් වලට අනිත් එක අපේ ඇඟේ තියෙන විස ಜಾති අපි කන කෑම වල තියෙන වස විස ඔක්කොම මේකෙන් අයින් වෙනවා. සාමාන්‍යයෙන් සර්පෙක් කෑවමත් ඇඟේ විස අයින් වෙන්න දෙන්නේ ඉස්සෙල්ලාම කරපිංච කැඳ තමයි. මේ විදිහට මම ඇට ටික බෙදාගත්තා. මේ ඇට හරිම රසයි. මොකද මේ ඒවා වේලිච්ච නෙවෙයි අමු කවුපි. ඒක පොල් එක්ක කන්න මම පොල් ටිකකුත් ගාලා තියාගත්තා. ගෙදර පාන් තිබුණ පාන් කෑල්ලකුත් ඒකටම දාගත්තා. කොල කැඳ එක මම මේ වෙලාවේ දාගත්ත මේ විදිහට. සතියේ දවස් දෙක තුනක් කොහොමත් කොල කැඳක් බොනවා. ඒකෙන් වැඩිපුර කරපිංච තමයි පෙවෙන්නේ. කරපිංච ගොඩක් ගුණයි. කොණ්ඩේ ගිය අයට කොණ්ඩේ වැවෙන්න, හමට, ඇස් වලට, ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන අයට කරපිංච ගොඩක් ගුණයි. ඇඟේ විස ගතිය තියෙනවා නම් රෑෂ් තියෙනවා නම් ඒත් ඒගොල්ලන්ටත් මේ කරපිංච කැඳ එක ගොඩක් ගුණයි. කොණ්ඩේ ගොඩක් යනවා නම් දිගටම මාස 6ක් විතර බිව්වොත් කොණ්ඩේ හොඳට එන්න ගන්නවා. ඒක නිසා කරපිංච නිතර බොන්න හරිම ගුණයි ඇඟට. මේ විදිහට තමයි උදේ කෙසෙල් ගෙඩියකුත් තියලා උදේ කෑම ටික හදුවේ මම. ඕගොල්ලොත් හැම වෙලේම ಗುಣ තියෙන ගෙදර හදන්න පුළුවන් ಜಾති වලින් උදේ කෑම එක හදාගන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.